සුබ දවසක් හැමෝටම. ඉතින් AI art selling ගැන මම කලින් වීඩියෝ එකක් කරා Adobe Stock කියන වෙබ්සයිට් එක ගැන. ඉතින් Adobe Stock වගේම AI art sell කරන්න පුළුවන් තවත් හොඳ platform එකක් තමයි අද ගෙනත් තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලමු මොකද්ද මේ platform එක, කොහොමද මේකේ අපි AI art upload කරලා income එකක් ගන්නෙ, කොහොමද මේකේ AI art එකක් හදාගන්නේ, account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝස් ගාවටම ගෙන්න ගන්න. bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් බලමු මොකද්ද මේ අද කතා කරන platform එක, කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් අද කතා කරන මේ වෙබ්සයිට් එකට යන link එක මම පල්ලා description එකේ දාලා තියෙනවා. description එකේ තියෙන link එක click කරලා ආවට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එවි. ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් sign up for free කියන එක දීලා පුළුවන් account එකක් හදාගන්න. මේක click කරලා ඔයාලගේ email password දීලා මෙතනින් sign up for free දුන්නට පස්සේ account එකක් create කරගන්න පුළුවන්. account එක create කරාට පස්සේ ඔයාලට email එකක් එයි confirm කරන්න. ඒක confirm කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ dashboard එක පෙන්නනවා. මෙන්න මේ විදිහට ඔයාලා අප්ලෝඩ් කරලා තියෙන ෆයිල් ටික මෙතන පෙන්නනවා. ඊට පස්සේ earning balance එක මෙතන පෙන්නනවා. මෙන්න මේ විදිහට ඔයාලා අප්ලෝඩ් කරපු ටික chart එකක් විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි dashboard එක තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ dreams time එකට අපි AI art එකක් හදලා අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මම ChatGPT එකට ගිහිල්ලා prompt එකක් මේකෙන් හදා ගන්න ඕන. ඉතින් මම මේකේ type කරනවා write best selling image ideas for dreams time කියලා. ඉතින් මෙන්න මේ විදිහට write best selling image ideas for dreams time කියලා දුන්නාට පස්සේ ChatGPT එක මෙන්න මේ විදිහට අපිට suggest කරලා දෙනවා image ideas ටිකක්. මෙතනින් මේ idea එකක් අරගෙන අපිට පුළුවන් prompt එක generate කරගන්න. මෙතන මෙන්න මේ විදිහට දීලා දිනවා business and themes වලට, ඊට පස්සේ technology වලට දීලා දිනවා, health and wellness කියලා දීලා දිනවා. මෙන්න මේ විදිහට දීලා දිනවා. මෙතන මම මෙතනින් ඉස්සරහට Halloween season එකේ ඉඳලා මම මේ Halloween කියන theme එක මෙතනින් තෝරගන්නවා. තෝරලා මේකට අපි prompt එකක් generate කරන්න කියලා මෙතනින් command එකක් දෙමු. මේ විදිහට Halloween theme එකට මෙන්න මේ විදිහට prompt එකක් generate කරලා දෙනවා. ඉතින් මම මේ prompt එක copy කරලා මම මෙන්න මේ විදිහට mid journey වලට දාලා image එකක් create කරගන්නවා. ඉතින් mid journey එකට ඒ prompt එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ ලස්සන images 4ක් create කරලා දුන්නා. ඉතින් මෙතනින් ඔයාලට කැමති image එකක් තෝරගන්න පුළුවන්. තෝරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මෙන්න මේ පළවෙනි image එක select කරලා මේක මෙතනින් download කරගන්නවා. ඉතින් download කරලා පස්සේ PNG format එකෙන් තමයි download වෙන්නේ. ඒක ඔයාලට පුළුවන් Adobe Photoshop වලට දාලා JPG වලට convert කරගන්න. මම අර download කරගත්ත ෆයිල් එක මෙතනින් open කරගන්නවා. open කරලා image size වලට ගිහිල්ලා මෙතනින් පුළුවන් 1090 pixel වගේ දාලා okay කරලා ෆයිල් එක මෙතනින් save කරගන්න ඕන JPG format එකට. මෙන්න මේ විදිහට save කරලා okay කරගත්තා.
ඊට පස්සේ ඔයාලට පුළුවන් ඩ්‍රීම්ස් ටයිම් එකට ඒ හදාගත්ත ෆයිල් එක මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේගොල්ලෝ සතියට ඉමේජස් 7000ක් තමයි ලිමිට් එක දීලා තියෙන්නේ. 7000ක් යනකම් ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් ඉමේජස් සතියට. ඉතින් මම මෙන්න මේ විදිහට හදාගත්ත ඉමේජ් එක මෙතනින් අප්ලෝඩ් කරගන්නවා. ඉමේජ් එක අප්ලෝඩ් වෙලා ඉවරනට පස්සේ මෙන්න මේ විදිහට ඉමේජ් එක මෙතනින් ඔයාලට පුළුවන් ඉමේජ් එකේ ටයිටල් ඩිස්ක්‍රිප්ෂන් කීවර්ඩ් ඔක්කොම ඇඩ් කරගන්න. මේ විදිහට ඉමේජ් එකට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා ටයිටල් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ටයිටල් එක විදිහට මේ විදිහට ටයිටල් එක සිලෙක්ට් කරගන්නවා. මේ කොපි කරලා ටයිටල් එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක, ඊට පස්සේ කැටගරිස් ටික, ඊට පස්සේ මෙතන කීවර්ඩ් ටික ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔටෝ ෆිල් කියන එකට ක්ලික් කරලා ඔටෝ ෆිල් කීවර්ඩ්ස් කියන එක ඔන් කරාට පස්සේ ඔයාලට කීවර්ඩ් ටික ඔටෝමැටිකලි මෙතනින් සජෙස්ට් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකත් මේකේ තියෙන AI එකකින් ලියා ගන්න පුළුවන්. ඔටෝ ෆිල් ඩිස්ක්‍රිප්ෂන් කියලා තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකත් මෙතනින් ලියා ගන්න පුළුවන්. AI ඩිස්ක්‍රිප්ෂන් කියන එක ඔන් කරාට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකත් ඔටෝමැටිකලි ලියලා දෙනවා. කැටගරි ටිකත් ඔටෝමැටික් සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කීවර්ඩ් ටිකත් මෙතනින් සිලෙක්ට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටික් දෙක දාලා මේක දාන්න ඕනේ. sell with rights කියන්නේ මේ ඉමේජ් එකේ rights වලට rights එක විකුණනවා කියන එක ලොකු ගානකට මේ ඉමේජ් එක sell කරන්න දානවා කියලා මේකෙන් කියන්නේ. ඉතින් එහෙම ඕනේ නැහැ. මේක මේ දෙක විතර ටික් එක දාලා ඔයාලට පුළුවන් ඔයාලා ගාව තියෙන හොඳම ඉමේජ් එකක් තියෙනවා මේක ටික් කරලා ඒකත් ඔයාලට sell කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් submit commercials කියන එක ක්ලික් කරාට පස්සේ මේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ submit commercial දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේජ් එක submit වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉමේජ් එක submit වෙන. ඉතින් ඔයාලට මේ වගේ එකම concept එකට images දෙක තුනක් create කරලා තියෙනම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන auto fill කියන එකට ගිහිල්ලා auto fill from previous image කියන එක on කරාට පස්සේ කලින් image එකේ තියෙන title description ටික automatically මේකටත් add වෙනවා. ඉතින් මේ විදිහට මේ image එකත් අපිට ඒ විදිහට submit කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට images ටික submit වුණාට පස්සේ ඔයාලා මුලදීම අප්ලෝඩ් කරද්දී සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවා රිවිව් වෙලා අප්ලෝඩ් වෙන්න. ඊට පස්සේ මුල ඉමේජස් ටික ඔයාලා අප්ලෝඩ් වුණාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් ඇද්දි වගේ ඉමේජ් එකක් මේකේ රිවිව් වෙලා ඇක්සෙප්ට් කරනවා. ඊට පස්සේ මේ ඔන්ලයින් ෆයිල්ස් කියන තැන ඔයාලගේ ඇක්සෙප්ට් වෙච්ච AI art ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඩ්‍රීම්ස් ටයිම් එකට අපි AI art එකක් අප්ලෝඩ් කළා. මේකෙන් අපි මුදල් උපයන ගන්නට AI art එක දිගට කන්සිස්ටන්ට්ලි දාගෙන යන්න ඔයාලට ඊට පස්සේ පුළුවන් මේ විදිහට ඉන්කම් එකක් හදාගන්න මේකෙනුත්. ඉතින් මීට අමතරව ඔයාලට පුළුවන් Android Google Play Store එකේ තියෙනවා Dreams Time app එක. ඒ app එක download කරලා app එකෙනුත් පුළුවන් images upload කරන්න. ඉතින් මේ විදිහට තමයි Dreams Time කියන platform එකෙන් අපි AI art අප්ලෝඩ් කරන්නේ. මේ ඉතින් Adobe Stock වගේම තමයි මේකත් හොඳ platform එකක්. ඉතින් මම Adobe Stock ගැන කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකත් බලන්න. Adobe Stock එකට Dreams Time එකට දෙකටම images වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. එකම image එක උනත් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ විදිහට දිගටම කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් ඉස්සරහටත් මේ වගේ AI images selling ගැන වීඩියෝස් ටිකටම ගේනවා. ඉතින් channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.